හා යාළුවනේ කොහොමද ඉතින් ටික දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඒ නිසා අද වීඩියෝ එකක් දාන්න හිතුවා මම. අද ප්ලාන් සේල් එකක් තමයි තියෙන්නේ. අයන් පැක්ස් වගේකුත් තියෙනවා. ඔයාලා ඒ ඔක්කොම බලන්න එහෙනම් ඔඩ එකක් දාන්න. එහෙනම් ගිහින් බලමු. හරි යාළුවනේ අදත් අයන් ස්ටෑන්ඩ් පළවෙනිදම සේල් එකට දාන්නේ. අද නම්බර එක කියලා දාගන්න මේකට. අද මුලින් ඉඳන් නම්බර් සායිත් යනවා. ඒ නිසා මේ ස්ටෑන්ඩ් එක මීට කලින් මම පෙන්නලා නැහැ. මේක අලුත් ස්ටෑන්ඩ් එකක්. මේක මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මම පෙන්නන මෙතන කොක්කක් එනවා. මේ විදිහට වෙනදා වගේම දන් වෙලක් එනවා. මේක තමයි ස්ටෑන්ඩ් එක. මේක රුපියල් 1500යි වෙන්නේ. මම පොට් එක දාලා පෙන්නන්නම් ඔයාලට කොහොමද පෙන්වන්න තියෙන්නේ කියලා. මම මේ පොත ස්පොට් එකක් දාලා තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. මෙහෙම එල්ලන්න පුළුවන් ඔයාලට. නම්බර එක 1500යි. හරි යාළුවනේ ඊළඟට මේ ස්ටෑන්ඩ් එක මේක ගේසර් සේල් එකට දැම්මා මම. මේක 1500යි වෙන්නේ. මේක නම්බර එක 2. ඔයාලට පෙන්නන්න මම මේක පොට් එකක් තිබ්බහම කොහොමද පෙනුම තියෙන්නේ කියලා. ප්ලාන්ට් එක දැම්මට පස්සේ මේ විදිහට තමයි පෙනුම තියෙන්නේ. හරි යාළුවනේ ඊළඟට මේ ස්ටෑන්ඩ් එකත් ගේසර් සේල් එකට දැම්මා මම. මේ සැරේ ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට තමයි මේකේ ඩිසයින් එක තියෙන්නේ. මේකේ නම්බර එක 3 1750ක් වෙනවා. මම මේකට පොට් එක දාලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක තියාගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට තියෙන්නේ මේ සයිස් පොට් එක මේකට දාන්න පුළුවන්. මේ විදිහට තමයි පෙනුම තියෙන්නේ. මේක ලස්සනට ඔයාලට කැමති ප්ලාන්ට් එකක් දාගන්න පුළුවන්. හරි ඊළඟට මේ ස්ටෑන්ඩ් එක තියෙන්නේ මේක නම්බර එක 4 මේක කලින් සේල් එකට දාලා තිනවා මම මේකත් 1750යි වෙන්නේ මම ඔයාලට ප්ලාන්ට් එක දාලා තියෙන විදිහ පෙන්නන්නම් ප්ලාන්ට් එක දැම්මට පස්සේ මේ විදිහට තමයි මේක තියෙන්නේ ඔයාලට කැමති ප්ලාන්ට් එකක් කැමති පොට් එකකට දාගන්න හැකි මේ විදිහට හැංගින් පොට් එකක් විදිහට මේ මම නම් දාලා තියෙන්නේ ඔයාලට කැමති විදිහකට දාගන්න හැකි හරි ඊළඟට නම්බර එක 5 මේ කුරුළු කුඩුව තමයි ගේසරෙන් මේකට සේල් එකට දැම්මා. හැබැයි වෙනසකට තියෙන්නේ මේ සැරේ මේ කුරුළු කුඩුව ටිකක් ලොකුවට හැදුවා මම. මේ සයිස් එක මේ පොට් දාන්න අමාරු හින්දා ටිකක් ලොකු කරා සයිස් එක. ඒ වුණාට ප්‍රයිස් එකමයි 1900යි වෙන්නේ. නම්බර එක 5 1900යි. මම පොට් එකක් දාලා ඔයාලට පෙන්නන්නම්. මීට වඩා ලොකු සයිස් පොට් එකක් මේකට දැම්ම හැකියි. මෙන්න මේ විදිහට තමයි පෙනුම එන්නේ. ඔයාලට කැමති ප්ලාන්ට් එකක් මේකට දාගත්ත හැකි. මේ විදිහයි. නම්බර එක 5 1900යි. මේක නම්බර එක 6 රතු කඩ කුල් මේ විදිහට හත් පාටට තමයි හැදෙන්නේ. මේක 1500යි වෙන්නේ. නම්බර එක 6 මම ඔයාලට මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම්. මේ විදිහට තමයි ලස්සනට රතු පාට වෙලා හැදෙන්නේ මේක. මේක තමයි මගේ මදර් ප්ලාන්ට් එක. නම්බර එක 6 1500යි. හරි මේ යාළුවනේ මේ ඊළඟට මේ ප්ලාන්ට් එක තමයි සේල් එකට දාන්නේ. මේකේ නම yellow crocodile. මේක මගේ මදර් ප්ලාන්ට් එක. ඔයාලට සේල් කරන්නේ මේ ප්ලාන්ට් එක. නම්බර එක 7 මේවයි කට් සයිස් ප්ලාන්ට් එකක් ඔයාලට ගත්ත හැකි 2500කට. ප්ලාන්ට්ස් දෙකක් විතර තමයි තියෙන්නේ. හරි ඊළඟට මේ ප්ලාන්ට් එක තමයි තියෙන්නේ ඔයාලට මේක මගේ මදර් ප්ලාන්ට් එක නම්බර එක 8 මේ බලන්න මදර් ප්ලාන්ට් එක හැදෙන විදිහ ඔයාලට පෙන්නන්නේ නම්බර එක 8 ඔයාලට දෙන පොට් එක මම පෙන්නන්නම් මේ වගේ පොට් එකක් ඔයාලට ගත්ත හැකි 1500කට නම්බර එක 9 කොංගෝ වෙරිකේටඩ් බුෂ් එකක් තියෙන්නේ 3500 වෙන්නේ මේක පැල 6-7කට වඩා තියෙනවා මේකේ සීමිත පැල ප්‍රමාණයක් තමයි තියෙන්නේ බුෂ් ප්‍රමාණයක් තියෙන්නේ මේක සීසන් වෙලා තියෙන්නේ මාස 6-7ක් ලංකාවේ ඔයාලට මේ වගේ බුෂ් ගන්න හැකි 3500කට නම්බර එක 10 මේ චොක්ලට් පාට ක්‍රොකොඩයිල් එක ගත්ත හැකි ඔයාලට රුපියල් 1500කට නම්බර එක 11 මංජුලා පෝතස් එක මේ වගේ පොට් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 600කට මම ඔයාලට මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම් මේක තමයි මේ විදිහට තමයි හැදෙන්නේ මේක තමයි මගේ මදර් ප්ලාන්ට් එක
හරි ඊළඟට නම්බර එක 12 මේ වගේ පොට් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 1000කට. නම්බර එක 13 මේ කැලතියා පුෂයක් ගත්ත හැකි ඔයාලට 1500කට. නම්බර එක 14 මේ පින්ක් කලර් කැලතියා එකක් ගත්ත හැකි ඔයාලට මේ වගේ එකක් 1500කට. මම මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම්. මේ විදිහට තමයි ඒක හැදෙන්නේ. නම්බර එක 15 මේ කැලතියා බුෂ් එක ගත්ත හැකි ඔයාලට රුපියල් 1500කට. මේ බුෂ් එක විතරයි තියෙන්නේ. නම්බර එක 16 මේ කැලතියා බුෂ් එකත් රුපියල් 1500කට ඔයාලට ගත්ත හැකි. පැල ගොඩක් තියෙනවා. මේ බුෂ් එක විතරයි තියෙන්නේ. නම්බර එක 17 මේ වගේ සිංගෝනියම් ප්ලාන්ට් එකක් ඔයාලා රුපියල් 500ට ගත්ත හැකි. මම මදර් ප්ලාන්ට් එකක් පෙන්නන්නම්. මේ විදිහට තමයි හැදුනහම මදර් ප්ලාන්ට් එක තියෙන්නේ. රුපියල් 500යි නම්බර එක 17. නම්බර එක 18 මේ වගේ සිංගෝනියම් බුෂ් එකක් ගත්ත හැකි රුපියල් 500ට. මේ වගේ සිංගෝනියම් බුෂ් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 500ට. නම්බර එක 19 නම්බර එක 20 මේ වගේ සිංගෝනියම් බුෂ් එකක් ඔයාලට රුපියල් 500ට ගත්ත හැකි. නම්බර එක 21 මේ වගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 800කට. නම්බර එක 21 නම්බර එක 22 මේ වගේ ලිප්ස්ටික් මේක මගේ මදර් ප්ලාන්ට් එක ඔයාලට ගන්න ප්ලාන්ට් එක මම පෙන්නන්නම්. මේක තමයි මේ මල් තිබුණාම තියෙන විදිහ. නම්බර එක 22 මේ වගේ පොට් එකක් ඔයාලට ගත්ත හැකි 1250කට. මේක මගේ මදර් ප්ලාන්ට් එක. මේක රින්නොෆියා කියලා තමයි මේ නම තියෙන්නේ. මේ විදිහට තමයි හැදුනහම තියෙන්නේ. ඔයාලට දෙන ප්ලාන්ට් මම මේක. ඔයාලට මේ වගේ ප්ලාන්ට් එකක් 1200කට ගත්ත හැකි. ඊළඟට නම්බර එක 24 ඇස්පරගස් එකේ අලුත් ප්ලාන්ට් එකක් මේක. වයිට් කලර් මික්ස් වුණ එකක්. ඔයාලට පේනවා ඇති. මේක අන්කොමන් ප්ලාන්ට් එකක්. මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 3000කට. නම්බර එක 25 මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලා රුපියල් 600කට ගත්ත හැකි. ඊළඟට මේ අයන් පොට් එකත් එක්කම මේ ප්ලාන්ට් එක ඔයාලට ගත්ත හැකි. හැබැයි මේක මම මේ ලාභදියාන විකුණන එකක් නෙමෙයි. මගේ බ්‍රෑන්ඩ් එකේ මේක අයින් කරනවා. මම වෙන ඩිසයින් එකක් දාන්න. ඒ නිසා පොට් 4-5ක් තියෙනවා. ඒක මම දෙනවා අඩු ගානට රුපියල් 3500කට මේ පොට් එක ගත්ත හැකි. ඔයාලට ප්ලාන්ට් එකයි පොට් එකයි ඔක්කොම නම්බර එක 26 මේක නම්බර එක 27 මේ ප්ලාන්ට් එකත් ඔයාලට 3500කට පොට් එක පිටින්ම ගත්ත හැකි. නම්බර එක 27 නම්බර එක 28 මේ ප්ලාන්ට් එකත් ඔයාලට 3500ට ගත්ත හැකි මේ පොට් එකත් එක්කම. නම්බර එක 29 මේ ප්ලාන්ට් එක රුපියල් 2250කට ගත්ත හැකි ඔයාලට. එක ප්ලාන්ට් එකයි තියෙන්නේ. නම්බර එක 30 මේ ප්ලාන්ට් එකත් ඔයාලට ගත්ත හැකි මේ පොට් එක පිටින්ම ගත්ත හැකි 2250කට. මේ ප්ලාන්ට් එක විතරයි තියෙන්නේ. නම්බර එක 31 මේක තමයි මගේ මදර් ප්ලාන්ට් එක. මේක පරණ වර්ගය නෙමෙයි මේ අලුත් වර්ගයක් මේක. ඔයාලට මේ වගේ පොට් එකක් ගත්ත හැකි. නම්බර එක 31 500යි. නම්බර එක 32 මේ සෙන්සර් ඒරියා එක ඔයාලට ගත්ත හැකි රුපියල් 2000කට. මේ වගේ ප්ලාන්ට් එකක්. ඔයාලා මදර් ප්ලාන්ට් එක බැලුව හැකි මගේ. මේ යාගෙන පැටව දාලා ඉන්නේ. මේ විදිහට තමයි පැටව ඇවිල්ලා බෝ වෙන්නේ. ඔයාලට පළාරම් බෝ කරගත්ත හැකි. නම්බර එක 33 මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. හරිම ලස්සන. මේක අල්ලද්දි නිකන් ප්ලාස්ටික් වගේ, දකිද්දි ප්ලාස්ටික් වගේ තමයි. මෙහෙම අල්ලද්දි හිතන්නෙම මේ ආටිෆිෂල් එකක් කියලා. ඒ තරම්ම මේ ප්ලාස්ටික් වගේ තමයි මේ ගහ. මේ වගේ ගෙඩිත් එනවා. මේ ගෙඩි වැටිලා පැලවෙනවා. මේ වගේ පැල හදාගත්ත හැකි ඔයාලට. මේ වගේ ප්ලාන්ට් එකක් 1500ට ගත්ත හැකි. නම්බර එක 33 නම්බර එක 34 මේ IV ප්ලාන්ට් එක මේක රෝස පාට වෙනවා. අවුවේ තමයි තියන්න ඕනේ. 1250කට ගත්ත හැකි. නම්බර එක 34 නම්බර එක 35 මේ පිලෝ එක මේ විදිහටම ඔයාලට ගත්ත හැකි රුපියල් 3000කට. නම්බර එක 36 මේ පිලෝ එක කට් කරලා ඔයාලා පැල හදාගත්ත හැකි. මේ බුෂ් එකම ඔයාලට ගත්ත හැකි රුපියල් 3000කට. නම්බර එක 37 මේ ෂෙලොමි කහ පාට එක මේ විදිහට තමයි මගේ මදර් ප්ලාන්ට් එක හැදිලා තියෙන්නේ. මේ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලට 2500කට ගත්ත හැකි.
නම්බර එක 38 මේ ස්ට්‍රෝබෙරි ෂේක් කිලෝ එක මේක කට් 4-5කට දාගත්ත හැකි ඔයාලට හදාගත්ත හැකි බෝ කරගත්ත හැකි රුපියල් 3000කට ගත්ත හැකි නම්බර එක 39 ගියසරේ ගන්න බැරි වුණා අයට ගන්න පුළුවන් ඔරෙන්ජ් කොචින් එක රුපියල් 2000යි වෙන්නේ නම්බර එක 39 නම්බර එක 40 මේ වගේ ප්ලාන්ට් එකක් ඔයාලට ගත්ත හැකි රුපියල් 2000කට නම්බර එක 41 සෙක්සිලියා කියන මේ ඇග්ලොනිම එක ගත්ත හැකි ඔයාලට රුපියල් 2000යි ප්ලාන්ට් එකක් මම මදර් ප්ලාන්ට් එක පෙන්නන්නම් ඔයාලට මේ විදිහට තමයි හැදෙන්නේ නම්බර එක 41 රුපියල් 2000යි වෙන්නේ නම්බර එක 42 2000යි මේ ප්ලාන්ට් එක විතරයි තියෙන්නේ නම්බර එක 43 රුපියල් 800යි වෙන්නේ නම්බර එක 44 රුපියල් 2000යි මේ ප්ලාන්ට් එක විතරයි තියෙන්නේ නම්බර එක 45 1500යි නම්බර එක 46 මේ ප්ලාන්ට් එක විතරයි තියෙන්නේ 1800යි නම්බර එක 47 1500යි නම්බර එක 48 1500යි නම්බර එක 49 1500යි නම්බර එක 50 රුපියල් 2000යි නම්බර එක 51 10 කැරට් 1500යි නම්බර එක 52 1500යි නම්බර එක 53 1800යි නම්බර එක 54 හොමලමිනා පින්ක් එක මේක අලුත් වර්ගයක් මේ ප්ලාන්ට් එක ඔයාලට ගත්ත හැකි රුපියල් 10000කට හරියාලුවනේ අදට වීඩියෝ එක ඉවරයි ප්ලාන්ට් සෙල් එකයි රැක් ටිකයි ඔක්කොම මම තියෙනවා ඔයාලට දැම්මා ඔයාලා මේ කැමති ඕඩර් කරන්න මෙච්චර කාල මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි ඉදිරි වීඩියෝස් එකක් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ඒ හැම දෙයකටම උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි ඉදිරියේදී හැමෝම මාත් එක්ක ඉන්න එහෙනම් ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු බයි